හෙලෝ හෙලෝ ඉතින් කොහොමද? මම යන්න ලෑස්තිලා ඉන්නේ කොහෙද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. ඉතින් මුල්ම වතාවට කැම්පස් එකට යන්න තමයි මම මේ ලෑස්ති වෙලා ඉන්නේ. කැම්පස් එකට කිව්වට කැම්පස් පටන් ගන්න හෙට ඒ වුණාට මුල් මාස ටිකේ අපිට බෝඩින් වෙලා ඉන්න වෙන හින්දා අපි දැන් යන්න හදන්නේ අපේ බෝඩිමට. එහෙනම් මම ඔයාලත් එක්කන් යන්නම් මගේ බෝඩිමට ඊට පස්සේ කැම්පස් එකටත් එක්කන් යන්නම්. බෝඩිමට ගිහිල්ලත් අපිට තා වැඩක් කරගන්න තිබ්බ නිසා අම්මයි උදේම පිටත් වුණා. තාත්තා තමයි අපව ගම්පහ ස්ටේෂන් එකට ගෙනත් දැම්මේ. ඉතින් අපි නුවර දක්වා ගියේ ට්‍රේන් එකේ. ගම්පහ ඉඳන් පේරාදෙණිය ස්ටේෂන් එකට එන්න අපිට ට්‍රේන් එක පැය දෙකමාරක් විතර ගියා. අපේ බෝඩිම තියෙන පේරාදෙණියම තමයි. ඉතින් ඒ නිසා පේරාදෙණිය ස්ටේෂන් එකෙන් බැස්සා. කැම්පස් එකටම යනවා නම් අපිට පුළුවන් සරසා වෙන ස්ටේෂන් එකෙන් බහින්න. ඉතින් ඊට පස්සේ අපි උදේට කාලා ආවෙත් නැති නිසා ෂොටිස් කාලා ටී එකක් එහෙම බීලා ඊට පස්සේ අපි අපේ බෝඩිමට ගියා. ඉතින් මේ තියෙන අපේ බෝඩිමට යන පාර. ඉතින් අපේ තනියට මෙන්න මේ යාළුවත් අපිත් එක්ක ඉන්නවා. ඇත්තට මේ බෝඩිමේ නැන්දෑ මාමයි හරිම හොඳයි. එතකොට මෙයාගේ නම චූටි. අපේ බෝඩිමේ ඔක්කොම යාළුවෝ 6 දෙනෙක් ඉන්නවා. ඉතින් අපි 6 දෙනා උයාගෙන කන්න තමයි තීරණය කරලා තියෙන්නේ. ඉතින් ඒකට ඕන බඩු මුට්ටු ගන්න අම්මලත් එක්ක අපි පේරාදෙණිය ටවුන් එකට ගියා. ඒ යන ගමන් මෙන්න මේ ලස්සන view එකත් මම ඔයාලට පෙන්නන්න හිතුවා. බලන්නකෝ පේරාදෙණිය නුවර කියලා කියන්නේ හරිම ලස්සන ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු නගරයක්. අපි 6 දෙනාට ඕන කරන බඩු මුට්ටු ගන්න අපි අම්මලත් එක්කම ෂොප් එකකට ගියා. ඉතින් අපිට ඕන කරන බේසන්, එතකොට අපිට උයන්න පිහන ඕන කරන හැන්දි, සාස්පන් මේ හැමදේම අපි ගත්තේ මේ කඩෙන්. මට මතක විදිහට මේ කඩේ නම කොටුවේ කඩේ. ඒ බඩු ටික අරගෙන ඉවරනාට පස්සේ අපි ගියා සුපර් මාකට් එකකට අපිට උයන්න ඕන කරන දේවල් ගන්න. හාල් 3-5 සෝයා මීට් මේ හැමදේම අපි මුලින් ඉඳන්ම ගත්තා අපිට උයන්න ඕන කරන බඩු. ඉතින් ඒ ටිකත් අරගෙන ඊට පස්සේ අපි අපේ බෝඩිමට ආපහු ගියා. ඉතින් බෝඩිමට යන පාර මම ඔයාලට පෙන්නන්නම්කෝ. බෝඩිමට යන්න කලින් අපිට මෙන්න මේ යාළුවෝ ටිකත් හම්බුණා. මේ පැත්තේ නම් මේ යාළුවා ගොඩක් දකින්න පුළුවන්ලු. ඉතින් බලන්නකෝ අපේ බෝඩිමට යන පාරේ තියෙන view එක හරිම ලස්සනයි.
ඉතින් අපි ආවට පස්සේ අපේ කුස්සිය ලස්සන්ට හදාගත්තා බඩු ටිකෙන් පිළිවෙලට අස් කරලා. උදේ නැගිට්ටට පස්සේ එළියට බැස්සහම අවට පරිසරයේ පේන්නේ මෙන්න මේ විදිහට. හරිම ලස්සනයි. ඈතින් කඳු අය පේනවා ලස්සනට. අද තමයි අපි මුලින්ම කැම්පස් එකට ගියේ. අපිට කැම්පස් එකේ අපේ හෝල් එකට යන පාර තමයි මේක. පුදුම ලස්සනක් අවට පරිසරය ඒ තරම් හිත නිවන පරිසරයක් තමයි තියෙන්නේ. ඇත්තටම ඉගෙන ගන්න සුදුසුම වටපිටාවක් තියෙන විශ්වවිද්‍යාලයක් විදිහට පේරාදෙණිය විශ්වවිද්‍යාලය හඳුන්වන්න පුළුවන්. අපිට ෆොටෝ වලින් වීඩියෝස් වලින් පේන විදිහට වඩා හරිම ලස්සන විදිහට තමයි අපිට පියවියෙන් පේන්නේ. ඉතින් ඔයාලගේ හීන හැබෑ කරගන්න අනිවාර්යයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එන්න. ඒ නැත්නම් ඔයාලගේ හිතේ තියෙන ලස්සන විශ්වවිද්‍යාලයකට ඔයාලටත් යන්න පුළුවන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බලන හැම තැනකම ස්වභාවික සුන්දරත්වයේ පිරීලා. හැම තැනම ගස් කොළන් ලස්සනට මල් පිපිලා, එතකොට මහවැලි ගඟ ගලා බහිනවා. මේ හැමදේම හිතට පුදුම නිදහසක් තමයි ගෙන දෙන්නේ. කැම්පස් ගිහිල්ලා අප බෝඩිමට ගියාට පස්සේ අපි කට්ටිය උයන්න ගත්තා. අපි කට්ටිය කිව්වට අපි දවස් ගානට බෙදාගෙන ඉන්නේ 6 දිනක් ඉන්න හින්දා එක දවසට දෙන්න ගන්න තමයි උයන වැඩේ කරන්නේ. ඉතින් අද ඊවේ අපේ අක්කලා දෙන්නා ඒක උයා කමන්නේ දවස් එක කැම්පස් එක යනකොට පස්සේ මගේ වීඩියෝ හරි බලන්න පුළුවන්. ඒ හැමෝම ඉතින් මගේ වැඩවලට පුදුම සහයෝගයක් තමයි දෙන්නේ. අනේ මම බලන්නකො ඉතින් දීගිරියක් උපා ගන්න නැති හැටි මට මේක ඇද ගියයි දන්නේ දෙහි කපන කෙනා වැඩි දෙහි කපනවා කියලා. දෙහි කපන කෙනා ඇලුමිනියම් බාට්ටයක් දෙහි දාන්නේ නැහැ. ඇත්තට එහෙම ගියයි දන්නේ අක්කේ සයන්ස් ඉන්නේ උඩ ඩයිවිං වශයෙන් වගේ දන්නේ. The next day. මේ අපි කැම්පස් එකට ආපු දෙවැනි දවසේ. ඉතින් මං හිතුවා ඔයාලට කැම්පස් එකේ ලස්සන චුට්ටක් පෙන්වන්න ඕන කියලා. ඉතින් මේ වීඩියෝ එකේ මං ඔයාලට කැම්පස් එකේ ලස්සන පේනලා පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් දාලා තියන්නම්. එක්සෑම් කරන්නේ නංගි ළමයිලාට නැත්නම් එක්සෑම් කරන නංගි ළමයිලාට පොඩි මොටිවේෂන් එකක් ගන්න පුළුවන් නේ. රජුට කටුව පවරා වල ළඟදී මනමේ හැඬුවා ඒ මතක සියලු සංගවා මහවැලිය ඔහේ ගෙළුවා संतान सुसुमता
කැම්පස් එකේ අපේ පළවෙනි සතිය ඉවර කරලා අපේ ගෙදර එන්න ආවේ මෙන්න මේ යකා පාලමෙන් පේරාදෙනියට ගිහිල්ලා පේරාදෙනියෙන් තමයි අපි ට්‍රේන් එකට නැගී. ඉතින් මං ඒකේ පොඩි වීඩියෝ එකත් ඔයාලට අරගත්ත පෙන්නන්න ඕන හින්දා එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්න. ඉතින් ඔයාලගේ වීඩියෝ එක ගැන තියෙන අදහස මොකක්ද කියලාත් මට පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.